අකුර උඩම රතු රූලේ ඉඳලා යටම නිල් රූල දක්වා මේ විදිහට ඇවිල්ලා ඊට පස්සේ නිල් රූල රතු රූල සහ නිල් රූල අතරමැද මේ විදිහට දිය වෙන්න ඕනේ. ඊට පස්සේ සිම්පල් P අකුර උඩම නිල් රූල ඉඳලා යටම රතු රූල දක්වා මේ විදිහට ඇවිල්ලා ඊට පස්සේ නිල් රූල දෙක මැද මේ කොටස මේ විදිහට ලියවෙනවා. Q අකුර උඩම රතු රූල ඉඳලා යටම නිල් රූල දක්වා මේ විදිහට රවුමක් ඇදිලා පස්සේ මෙන්න මේ විදිහට පොඩි කෙටි ඉරක් වදිනවා. ඊට පස්සේ සිම්පල් Q අකුර නිල් රූල් දෙක මැද C අකුර ලියලා මෙන්න මේ විදිහට ඉහළට ගිහිල්ලා නැවත පහළ තියෙන යටම රතු රූලට ඇවිල්ලා මෙන්න මේ විදිහට පොඩි කෙටි ඉරකින් අවසන් වෙනවා. R අකුර උඩම රතු රූල ඉඳලා යටම නිල් රූල දක්වා මේ විදිහට ඇවිල්ලා රතු රූල සහ උඩම නිල් රූල අතර මේ විදිහට කොටසක් ඒ වගේම මෙන්න මේ විදිහේ ඉරකින් අවසන් වෙනවා. සිම්පල් R අකුර නිල් රූල් දෙක මැද මේ විදිහේ ඉරක්සක් ඇවිල්ලා ඒ ඉහළට ගිහිල්ලා අවසාන කොටස මේ දකුණු පසට මේ විදිහට අවසන් වෙනවා. අකුර උඩම රතු රූලෙන් පටන් ගන්න මෙන්න මේ විදිහට යටම නිල් රූලෙන් අවසන් වෙනවා. නිල් රූල් දෙක මැද සිම්පල් S අකුර මෙන්න මේ විදිහට දිය වෙන්න ඕන. E අකුර උඩම රතු රූලෙන් මෙන්න මේ විදිහට කරනවා. ඒ ඉර මැදට ගිහිල්ලා මෙන්න මේ විදිහට යටම නිල් රූලෙන් අවසන් වෙනවා. වගේම සිම්පල් T අකුර මේ උඩ රතු රූලෙන් පටන් ගන්න මේ විදිහට විල්ලා මෙන්න මේ ආකාරයෙන් අවසන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට උඩ රතු රූලෙන් පටන් ගන්න යටම නිල් රූල දක්වා ඇවිල්ලා මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඒ වගේම නිල් රූල් දෙක මැද මෙන්න මේ විදිහට සිම්පල් U මෙන්න මේ පොඩි කොටසක් මේ පැත්තට ඇවිල්ලා අවසන් කරන්න ඕනේ.